ඉතින් මේ ඉන්නේ ලංකාවේ ප්‍රසිද්ධ YouTuber කෙනා මිනි කැප්ෂන්. ඉතින් මම මෙයා කන්ටැක්ට් කරගන්න මම මෙයාට මැසේජ් දැම්මා. ඒතකොට කෝල් ගත්තා. ඒකක්වත් ඉතින් හරි ගියේ නෑ. ඒ හින්දා ඉතින් මට මිනි කැප්ෂන් එක කතා ගන්න තියෙන හොඳම වෙලේ තමයි ඉතින් මම මිනි කැප්ෂන් එකේ මොකක් හරි හදන එක. ඊපස්සේ ඉතින් මම බැලුවා කට්ටිය මොනවද මිනි කැප්ෂන් එකට හදලා තියෙන්නේ ඉතින්. එක එක දේවල් ගොඩක් හදලා තිබ්බා. ඉතින් මම බැලුවේ වෙනම දෙයක් හදන්න. ඊට පස්සේ ඉතින් මට මේ වගේ අයිඩියා එකක් ආවා. එහෙනම් මිනි කැප්ෂන් එක කාඩ්බෝඩ් වලින් ලොකු ලොකු ප්ලේ බටන් එකක් හදමු. let's go. කාඩ්බෝඩ් එකම හදමු. හරි යාළුවනේ ඉතින් දැන් පටන් ගමු අපි. බටන් එක හදන්න ඉතින් මං යාලා තියෙන ඉතින් මෙන්න මේ ටික. මේ කඩදාසි යන්න මම නම් දන්නේ නැහැ යාළුවනේ ඉතින්. ප්ලේ බටන් එක අර සිල්වර් වගේ හදන්න ඒක තියෙනවා. අය කාඩ්බෝඩ් ගොඩක් තියෙනවා. රෝගන් බඩයක් තියෙනවා අපි ගාව. සෙලෝ ටයිප් ටේප් එකක් තියෙනවා. මගේ ෆෝන් එක තියෙනවා. කටුලක් තියෙනවා. පහනක් තියෙනවා. රෝගන් පුච්ච ගන්න අපිට. හරි. එහෙනම් අපි වීඩියෝ පටන් ගමු.
හරියාම ඉතින් ගොඩක් වෙලාවට පස්සේ ඉතින් මේ විදිහට ඉන්නේ ඉතින් බැරියන්නේ මේවට ගලවන්න අපි ගලවමු. Hello guys, ඉතින් කොහොමද යාළුවෝ? ඉතින් මම දැන් පෙන්වන්න ඔයාලට පැය ගානක් ඉඳන් මම හදපු මගේ play button එක. ඉතින් mini caption එකකින් එක ඔයාලා කට්ටියෙන් බලන්න share කරන්න ඕනේ. එහෙනම් යම් බලන්න අපි මගේ mini caption එක හදපු අපේ play button එක. ඔන්න බලන්න යාළුවනේ අතම එළිය එන්න මේ ගෙලිය තමයි යාළුවනේ. මෙතන තියෙනවා මෙන්න ඉතින් මෙතනින් ගාව මගේ නම. ඉතින් මෙතන තියෙනවා main caption 800 subscribe. ලක්ෂ 8ට මම මේක හැදුවේ congratulations. හරියට මේ ගැන ඔයාලා මොකක්ද හිතන්නේ? ඉතින් මේ පාඩේ කමෙන්ට් එකක් දාලා බලන්න. යා ලස්සනයිද? ඉතින් ඔයාලා මේක mini caption බලන්න share කරන්න ඕනේ ඉතින්. පුළුවන් තරම් share කරන්න mini caption බලන්න ඉතින්. මම හිතනවා mini caption එක බලයි කියලා. හරි. ඉතින් හරියම ඉතින් vlog එක ඉවර කරන්න හදන්නේ vlog එක නේ ඉතින්. play button එක. share කරන්න හදන්නේ ඉතින්. අද ඉතින් මොකද එන්නේ කියලා පානින් comment එකක් දාන්න ඉතින්. mini caption බලන්න එක share කරන්න ඉතින්. එච්චර කියන්නේ එහෙනම් අදට ගෙනියන්න මම අනවස් vlogs